ඒ දහවල් දානිය සකස් කරවමින් මේ පින්වතුන් විසින් කටයුතු සිදු කරන්නට දෙනවා. අද දානියේ දායකත්වයන් ධර්මින් කණ්ඩායම් 3ක් වශයෙන් කටයුතු සිදු කරනවා. ඒ අනුව දායකත්වයේ ධර්මින් එක කණ්ඩායමක් වශයෙන් නොම්බර 39 සුධර්මාරාම් පාර වත්තල පදිංචි තිලකලතා අල්විස් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානී දායකත්වයන් ධර්මින් කටයුතු සිදු කරනවා. එයයි බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට අද දින සිය ජන්මදිනය සමරන්නට යෙදෙන අපේ බලවින්නේ සීවලී හාමුදුරන් වහන්සේගේ පඬිතාඳුරන් වහන්සේගේ ජන්මදිනයට නිදුක් නිරෝගී සුබ උපන් දිනයකට ආශිර්වාද කරවමින් ඒ වගේම ජනවාරි 7 වෙනි දින උපන් දිනය සමරු දොළම්පිටියේ සුමනහාමුදුරන් වහන්සේගේ ජන්මදිනයට නිදුක් නිරෝගී තුනුරුවන්ගේ දීර්ඝායුෂ සුබම සුබ උපන් දිනයකට ආශිර්වාද කරවමින් ඒ වගේම පණ්ඩිත මංගල හඳුරන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ සියලු ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී තුනුරුවන්ගේ දීර්ඝායුෂ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඒ වගේම පවුලේ සුජීවත්ව වාසය කරන මෙරටත් ඉතරත් ජීවත්ව අධ්‍යාපනය ලබන සියලුම දූදරු මුණුබුරු මිනිබිරි ඥාති මිත්‍රාදී සියලු දෙනාටම විහාරස්ථාන සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට වසර 21කට පෙර මිය පරලොවට මිය පරලෝකීය සෝමපාල සම්පුරුෂයාට පින් අනුමෝදන් කරවමින් ඊට වසර 3කට පෙර මිය පරලොවට නිශාන්ත ප්‍රනාන්දෝ ඒ වගේම රත්නපාල ඉන්ද්‍රාණී විල්බර්ට් අල්විස් යානන් තිලකාවතී මෙහෙණියන් ඇතුළු පවුලේ නමින් වර්ග පරම්පරාගත දෙපාර්ශ්වවල හත්මුතු පරම්පරාවක් දක්වා මිය පරලෝකියන්ට පින් අනුමෝදන් කරවමින් විහාරස්ථාන නමින් මිය පරලෝයන්ට යෙදුණු සියලු මහා සංඝරත්නයටත් පරලොවින් පින් අනුමෝදන් කරවමින් ඒ වගේම අනික් කණ්ඩායම වශයෙන් දානී දායකත්වයන් ධර්මින් නම්බර 499 3C4 සිරිපැලකුම් මාවත අංගොඩ පදිංචි W නන්දාවති පෙරේරා දුරු පවුලේ සියලු දෙනා විසින් දානී දායකත්වයන් ධර්මින් කටයුතු සිදු කරනවා. එයයි බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට විදේශගතව සිටින ලිහාසා නික්මී දියණියට වෙස්මි සිරිවර්ධන දනිදු නවෝද හේරත් විදේශගතව සිටින දිල්හානි සිරිවර්ධන කෙවින්යා එවින් අදියෝ නිමල් කළුආරච්චි සමන්තේ චම්පා චන්දන ඇතුළු පවුලේ සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම සහභාගී වෙන සියලු දෙනාටම නිදුක් නිරෝගී තුනුරුවන්ගේ දීර්ඝායුෂ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මිය පරලෝකයට යෙදුණු මීට වසර 3කට පෙර මිය පරලෝකීය හෙට්ටිගේ දෝන් ඉන්ද්‍රපාල සම්පුරුෂයාට මහත්මාණන්ට පරලොවින් පින් අනුමෝදන් කරවමින් එච්.ඩී. රේණුකා දමයන්ති මීට වසර 1 මාස 4කට පෙර මිය පරලෝකීය මිය තුළු පවුලේ නමින් වර්ග පරම්පරාගත දෙපාර්ශ්වවල හත්මුතු පරම්පරාවක් දක්වා මිය පරලෝකයන්ට පරලොවින් පින් අනුමෝදන් කරවමින් ඒ වගේම අනිත් කණ්ඩායම වශයෙන් දානී දායකත්වයන් ධර්මින් නම්බර 156 පියදාසී මාවත කුඩා පුත්ගමුව අංගොඩ පදිංචි චන්ද්‍රලතා ජයසුන්දර ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානී දායකත්වයන් ධර්මින් කටයුතු සිදු කරනවා. එයයි බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට 33 වන ජන්මදිනය සමරන දිල්මේ නිශානී දියණියට නිදුක් නිරෝගී තුනුරුවන්ගේ දීර්ඝායුෂ සුබම සුබ උපන් දිනයකට ආශිර්වාද කරවමින් කරන කටයුතු සාර්ථක වීමට ආශිර්වාද කරවමින් ඒ වගේම පවුලේ සුජීවත්ව වාසය කරන රංජිත් කුමාර චන්ද්‍රලතා ජයසුන්දර ඇතුළු පවුලේ පැමිණ සහභාගී වෙන සියලු දෙනාටම සුජීවත්ව වාසය කරන විදේශගතව සිටින නැත්නම් නිදුක් නිරෝගී තුනුරුවන්ගේ දීර්ඝායුෂ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින්
පින්අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා පවුලේ නමින් දෙපාර්ශ්වවල හත්මුදු පරම්පරාවක් දක්වා මිය පරලොවට ඉදම සියලුම ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරනවා කියන අරමුණු ඇතිව තමයි තවසීදීමේ විදියට කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පරිශන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන චිත්තාභ්‍යාස දිභාෂා මූලික ප්‍රේමහාරස්ථානයට දාවල් දානය සකස් කරවමින් කටයුතු සිදු කරන්නට දෙන්නේ. ඒ අනුව සුජීවත්ව වාසය කරමින් කාය සාක්ෂි වශයෙන් පැමිණ සිටින ලොකුඩා ඔබ සියලු දෙනාටම ඔබගේ පවුල සියලු දෙනාටම විදේශගතව සිටිනටත් මෙහි ආශිර්වාදයක්ම වේවා. ඒ වගේම අද දින සිය ජන්මදිනය සමරාන්ති දෙන අපගේ බලවින්නේ සීවලී නායක හඳුන්වන වාසිය තුළු ඒ උපන්දින සමරු සියලු දෙනාටම නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින්